සුබ දවසක් සියලු දෙනාටම. අද අපි ඉදිරිපත් කරන්න යන්නේ දක්ෂි ට්‍රැවල් YouTube channel එක හරහා රුමේනියාවේ දිගුකාලීන පදිංචි බලපත්‍රය ලබා ගන්න ආකාරය. ඒ කියන්නේ සරලව කිව්වොත් රුමේනියාවේ PR එක ගන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි බලමු රුමේනියාවේ PR එක ගන්න අවශ්‍ය වන මූලික සුදුසුකම් හා මම PR එක ලබාගත් ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක්. හොඳයි. මේ තියෙන්නේ මම රුමේනියාවේ දිගුකාලීන පදිංචි බලපත්‍රයේ ලබාගත් ආකාරය සහ එහි පිටපතක්. මේක අවුරුදු 5කට අපිට ලබා දෙනවා වළංගු කාල සීමාව එක දිගට. මේකේ යම්කිසි හොඳ ප්‍රතිලාභ කිහිපයක් තිබෙනවා රුමේනියානු පුරවැසියන්ට ලබා දෙන. ඒ ප්‍රතිලාභ කිහිපයක්ම මේකේ අපිටත් ලබා දීලා තියෙනවා මේ දිගුකාලීන පදිංචි බලපත්‍රයේ. ඉතින් මේක ලබා ගන්න අපිට අවශ්‍ය වෙන මූලික සුදුසුකම් මොනවාද කියලා අපි මුලින්ම දැන් බලමු. ඉතින් මේකට අවශ්‍ය වෙන මූලික සුදුසුකම තමයි ඔයාලා අඛණ්ඩව රුමේනියාව තුල අවුරුදු 5කට වැඩි කාලයක් සේවය කිරීම හෝ පවුල් එහෙම නැතිනම් ෆැමිලි වීසා යටතේ වුවත් මේ අවුරුදු 5කට වැඩි කාලයක් සිටින අයට එය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේක ලබා ගැනීමට වසර 5ක අඛණ්ඩ සේවයක් සිදු තිබීම රුමේනියාවේ පදිංචි අත්‍යවශ්‍ය වෙනවා. ඒ වසර 5 ඇතුළත ඔයාලා රුමේනියානු රාජ්‍යයෙන් බැහැරව අඛණ්ඩව මාස 6කට වඩා රටින් පිට සිටිය යුතු නැත. ඒ කියන්නේ රටින් පිට මාස 6කට වඩා ඉන්න බෑ. ඒ වගේම ඒ වසර 5 කාල සීමාව ඇතුළත ඔයාලා මාස 10කට වඩා වැඩි වාර සංඛ්‍යාවක් රටින් පිටට ගිහිල්ලා තියෙන්නත් බෑ. ඒ අවුරුදු 5 කාල සීමාව තුල. ඉතින් මේක තමයි ප්‍රධානම සුදුසුකම වෙන්නේ. ඉතින් මේක සරලව කිව්වොත් ඔයාලගේ වීසා එක අවුරුදු 5 කාල සීමාව තුල කැඩිලා තියෙන්න බෑ. ඒක තමයි සරලව කෙටියෙන්ම කියනවා නම් විස්තරය. ඉතින් ඊට පස්සේ මේක ලබා ගැනීමට අවශ්‍ය වෙනවා ආයුධම් පත්‍රය. දිගුකාලීන පදිංචිය සඳහා වෙන ආයුධම් පත්‍රය ඔයාලා විසින්ම පිරවිය යුතුයි අදාළ ඉමිග්‍රේෂන් කවුන්ටර් එකේදී. ඊට අමතරව ඩිජිටල් අයිඩුම් පත්‍රයක් අපි මේකට සකස් කරගත යුතු වෙනවා භාගත කරලා. අනිත් එක තමයි මේක ලබා ගැනීමට අවශ්‍ය වෙනවා අපේ වළංගු විදේශ ගමන් බලපත්‍රය. ඒ වගේම අපේ ජීවන අවකාශය පිළිබඳව සාක්ෂිය. ඒ කියන්නේ අපේ ඇපාර්ට්මන්ට් ඇග්‍රීමන්ට් එක ඒකක් තියෙන්න ඕන. එතකොට අපිට රුමේනියානු රජයෙන් ලබා දෙන ජාතික සෞඛ්‍ය රක්ෂණයේ වාර්තාවක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපේ නැෂනල් හෙල්ත් ඉන්ෂුරන්ස් එකේ සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕන. අනිත් කාරණාව තමයි රුමේනියානු බලධාරීන් විසින් ලබා දෙන අපේ ක්‍රිමිනල් රිපෝට් එක. කියන්නේ අපරාධ වාර්තාව අපි ලබා ගත යුතුයි. අනිත් එක තමයි වළංගු රුමේනියානු අපේ తాවකාලික පදිංචි බලපත්‍රය. ඒ කියන්නේ අවුරුදු 2 TRC කාඩ් එක අපි ඉදිරිපත් කර යුතුයි පිටපත. ඔය කියන මූලික සුදුසුකම් ටික අපි සපුරලා තියෙනවා නම් අපිට ආගමන විගමන කාර්යාලයේ ඉමිග්‍රේෂන් එකෙන් අපිට අපොයින්ට්මන්ට් එකක් දාලා අපේ අවශ්‍ය ඩොකියුමන්ට් අපිට සබ්මිට් කරගන්න පුළුවන්. ඉතින් වැදගත්ම කාරණාව වෙන්නේ මේ අවුරුදු 5 දිගුකාලීන පදිංචි බලපත්‍රය ලබා ගැනීමට යන ඔයාලට අනිවාර්යයෙන්ම රුමේනියානු භාෂාව පිළිබඳව සරල දැනීමක් අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද වුන් සමහර අයට පෞද්ගලිකව මට මගේ එක්ස්පීරියන්ස් එක මම මේ කියන්නේ මම සහභාගී වුණ අවස්ථාවේදී අපිට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. යාලා සරලව රුමේනියානු භාෂාව පිළිබඳව අපේ දැනීම කොහොමද කියලා පරීක්ෂා කර බලනවා. ඒ සඳහා වුන් අපෙන් සාමාන්‍ය සරල ප්‍රශ්න කිහිපයක් අහනවා. එතෙන්දී අපි ඒ අසන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දිය යුතුයි පැකිලීමකින් තොරව. ඒ වගේම අපි ඔවුන් ඉදිරියේ ආයුධම් පත්‍රය පිරිවිය යුතුයි. මම කලින් සඳහන් කර පරිදි ඒක රුමේනියානු භාෂාවෙන් සම්පූර්ණයෙන්ම තිබෙන්නේ. අපිට ඒ කියවා තේරුම් අරගෙන එය තිබෙනා වූ ප්‍රශ්න වලට අපේ නම ගම විස්තර ඒ වගේ සරල ප්‍රශ්න කිහිපයක් තමයි පුරවන්න තියෙන්නේ. ඒ වගේම ඒකේ තියෙනවා ඔයාලා රුමේනියාවට ඇයි කැමති කියලා රුමේනියානු භාෂාවෙන් සඳහන් කරලා ඒක අපි වචන කිහිපයක් එක දිගට ලිවිය යුතුයි. ඇයි අපි රුමේනියාවට කැමති කියලා. ඉතින් ඒ වගේ සරල සම්මුඛ පරීක්ෂණයක් එතන අනිවාර්යයෙන්ම සිදු කරනවා. ගොඩක් අය මන් දන්න ගොඩක් අය ඒ සම්මුඛ පරීක්ෂණය හරියට කරගන්න බැරුව
ඒ ඩොකියුමන්ට් රිජෙක්ට් වෙච්ච අවස්ථා තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ එයාලා ඒ භාෂාව හරියට කතා කරගන්න බැරුව ඒ වචන වලට හරි උත්තර ලියා ගන්න බැරුව ඒ වගේ ඩොකියුමන්ට් රිජෙක්ට් වෙච්ච අවස්ථා තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට එයාලා කියනවා ඒක නිවැරදිව තව පුහුණු වෙලා එන්න කියලා. ඉතින් ඔය වගේ කරුණු තමා තියෙන්නේ අපිට සඳහන් කරන්න. මම ලබාගත් එක්ස්පීරියන්ස් එක තමයි මම කිව්වේ. ඉතින් මේකේ සැලකිය යුතු වරප්‍රසාද කිහිපයක් විදේශිකයන් වන අපට ලබා දීලා තියෙනවා යාලා. ඒ පිළිබඳව අපි ඉදිරි වැඩසටහනකින් ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම අපි මේකේ රුමේනියානු පාස්පෝර්ට් එක ලබා ගන්න නම් අවශ්‍ය වන සුදුසුකම් මොනවාද? ඒවත් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕ ටික තමයි මට අද කියන්න අවශ්‍ය වුණේ මෙම වැඩසටහනෙන්. ඔයාලට දිගුකාලීන පදිංචි බලපත්‍රය ලබා ගැනීමට හෝ වෙන ඕනෑම තොරතුරක් සඳහා පහත සඳහන් මේ අංකය අමතා ඒ අවශ්‍ය කටයුතු අවශ්‍ය උපකාර අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් හැම දිනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි මේ වැඩසටහන සවන් දී සිටියාට. Thank you.